ජැක්ට වෙච්ච වැඩේ ඔයාලටත් වෙන්න පුළුවන්. මේ ටැංකිය ඔක්කොගෙම තර්මෝමීටර්ස් හයිප් කරලා තියෙනවා. එතන ටැංකියේ තියෙනවා මේකට 30කට ෆිට වෙලා තියෙනවා. ඉන්න ටැංකියේ තියෙනවා අප්කමින් සෙට් එකක් ගැන. මාළු හදන කට්ටියට කොහොමද මේක බලපාන්නේ සංවාදයක් ගියා. හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවා. සත්ත්ව ගොවිවැලවල විශාල වශයෙන් සත්තු මිය යමින් පවතිනවා. ටැංකියේ තියෙන ඔක්සිජන් මට්ටම අඩු වෙනවා කියන එක. දැන් ඔයාලත් අහන්න එපා ජැක් කියන්නේ කවුද කියලා. තියෙනවා. අයිබෝන්. ඔන්න ඉතින් වෙනද වගේම අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා ග්ලෝෆිෂ් අයිල් එකට. අද අරන් ගිහිල්ලා තියෙන වීඩියෝ එක වෙනද වගේ නෝමලි කරන කෑ ගයිඩ් එකක්වත් එහෙම නැත්නම් මාළුවෙක් ගැන විස්තරයක්වත් එහෙම දෙයක් නෙමෙයි. අද ඔයාලට මම කියන්නේ අප්කමින් සෙට් එකක් ගැන. මේක මුළු ලෝකෙටම බලපාලා තියෙන ප්‍රශ්නයක් මේ වෙද්දී මේක ගැන තමයි ඔයාලා පොඩ්ඩක් දැනුවත් කරන්නේ. මේක අපිට විශේෂයෙන් මාළු හදන කට්ටියට කොහොමද මේක බලපාන්නේ කියන එක සම්බන්ධයෙන් තමයි මම අද ඔයාලත් එක්ක ටිකක් කතා කරන්න යන්නේ. අපි නම් බලමු මොකද්ද මේ ත්‍රෙඩ් එක කියලා. ඊයේ හවස මගේ යාළුවෙක් එක්ක පොඩි සංවාදයක් ගියා. එයාට එයාගේ ටැංකියේ ටෙම්පරේචර් එක පොඩ්ඩක් වැඩිම සම්බන්ධයෙන් පොඩි සංවාදයක් ගියා. ඒ සංවාදයේදී මම එයාට කිව්වා මේකට කරන්න පුළුවන් ලේසිම සොලියුෂන් එකකුත් කිව්වා. ඊට අමතරව ඒ සොලියුෂන් එකෙන් තියෙන අහිතකර ප්‍රතිඵලය ගැනත් මම එයාට පොඩ්ඩක් ෆෝනින් කරා. එතකොට අපි දන්නවා හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවා. ඒ උත්තරේ හරියට ක්‍රියාත්මක වුණොත් එimhe හරි වැඩේ හරියනවා. මේකෙම නෙගටිව් පැත්තක් තියෙනවා, හැංගිච්ච පැත්තක් තියෙනවා. අපි නොදකින හරියට ක්‍රියාත්මක වුණ නැත්නම් ඒක නෙගටිව් පැත්තට වැඩ කරන්න පුළුවන්. එතකොට මොන දෙයක් කරන්නත් මේ දෙපැත්තම බලලා තමයි අපි වැඩක් කරන්න ඕනේ. ඉතින් මේ කතන්දරේ මම අද කියන කතන්දරේට මේකත් බලපානවා, ඊගේ chat එකත් බලපානවා ඔයාලා. ඒක තමයි මම අද උදේ මගේ වැට්ටි කරගෙන ඉන්නකොට මේ ගෙදර කාලයකට පස්සේ රේඩියෝ එක දාලා තිබ්බා. ඒකේ නිවුස් එකක් ඇහුණා මේ ලංකාවට මේ වෙද්දි බලපාලා තියෙන එල් නිනෝ තත්ත්වය ගැන. එල් නිනෝ තත්ත්වය කොහොමද ලංකාවට ඉෆෙක්ට් වෙලා තියෙන්නේ කියලා. ඒ ඉෆෙක්ට් වෙලා තියෙන්නේ කොහොමද කියලා කතා කරනවත් එක්ක නිවුස් කියන අනවුන්සර් කිව්වා මේ වෙද්දි සත්ත්ව ගොවිවැලවල විශාල වශයෙන් සත්තු මිය යමින් පවතිනවා. සහාය කුකුල් ගොවිවැල වගේ ගන්න කට්ටියගේ යාළගේ මේ මොකක්ද ඒ වචනේ කියන්නේ බිත්තර දැමීම කොහොමද? බිත්තර දැමීම කියලා කියමුකෝ. බිත්තර දැමීම අඩු වෙලා තියෙනවා කියලා කියන්නේ ආර්ථික වශයෙන් පොඩි ඩවුන් වීමක් මේ විදි වෙලා තියෙනවා මේ ටෙම්පරේචර් එකත් එක්ක උෂ්ණත්වයේ බලපෑම නිසා. ඉතින් මට හිතුණා මේක කියනවත් එක්කම පොඩ්ඩක් ඇවිල්ලා මගේ මේ ටික චෙක් කරන්න හිතුණා. මේ ටික බැලුවාට පස්සේ අම්මට සිරි වෙලා තියෙන්නේ. මම ඔයාලට මේවා සමීකරණයක් පෙන්නන්නම්. ඒකත් එක්ක මට හිතුණා ඔයාලට පොඩ්ඩක් මේ එල්නිනෝ තත්ත්වය කොහොමද ලංකාවට බලපාන්නේ කියන එක සම්බන්ධයෙන් සහ මේකෙදි මාළුන්ගේ වෙන පුළුවන් ඉෆෙක්ට්ස් මොනවද, ඉෆෙක්ට්ස් වලින් ඔයාගේ මාළුන්ව බේර ගන්න මොනවද කරන්න පුළුවන් කියලා පොඩ්ඩක් කතා කරන්න. ඉතින් මගේ ඇක්වැරියම් එකේ එන කට්ටිය දැකලා ඇති මගේ හැම ටැංකිය එකම මම තර්මෝමීටර්ස් ගහලා තියෙනවා. දැන් මෙතන ටැංකි එකක් තියෙනවා. මම කැමරා පොඩ්ඩක් මෙහෙම කරලා පෙන්නන්නම්. මෙතන එකක් තියෙනවා. මෙතන ටැංකියේ තියෙනවා. මෙතන තව ටැංකියක් තියෙනවා. මෙතන එකේ 4යි, මේක 5යි, 6යි, 7යි පල්ලෙහා තියෙනවා 6ක් විතර. මේ ටැංකිය ඔක්කොගෙම තර්මෝමීටර්ස් හයිප් කරලා තියෙනවා. ඉතින් මම මේවා චෙක් කරන් ඇද්දි මම මේවා ඔයාලට සමීප රූප දාන්නම්. දැන් උෂ්ණත්වය ගත්තාම මෙතන ටැංකියේ තියෙනවා 31ක් වගේ වෙන ෆිට වෙලා තියෙනවා. මේකේ තියෙනවා මේකට 30කට ෆිට වෙලා තියෙනවා. ඉන්න ටැංකියේ තියෙනවා 29යි 29 30ට ෆිට වෙන්න ගිහිල්ලා තියෙනවා. මල් කුමාරගේ ටැංකියේ 29 30 රේන්ජ් එකට යන්න ඕන මෙන්න තියෙන්නේ. මෙතන ටැංකියේ 30 රේන්ජ් එකට යන්න තියෙන්නේ. පල්ලෙහා අපි ගිහලා බලමු කොහොමද තත්ත්වය කියලා. එතන මේ වෙද්දී මම මේ වීඩියෝ කරන්න පටන් ගන්න දැන් වෙලාව උදේ 7:42යි. මේ වෙද්දී වෙනද සාමාන්‍යයෙන් මේ උදේ 7:08 කියන්නේ මගේ ටැංකියේ ටෙම්පරේචර් එක 27 28 අතර තමයි තිබ්බේ. ඊට පස්සේ මේක දවල්ෙදී පොඩ්ඩක් විතර අඩුත් වෙනවා. හැබැයි මේ තියෙන තත්ත්වයෙන් මම දන්නවා මේ දැන් මේ 7:42ට 30 රේන්ජ් එකට ලං වෙලා කියන්නේ මේක දවල්ෙදී අනිවාර්යයෙන්ම 32 රේන්ජ් එක නැති. 32 ඊසි බක්. හරිද? ඒකෙන්ද මේකෙන් බේරෙන්න මොනවද අපිට කරන්න පුළුවන්? මුල ඉඳන්ම මම මෙයාගේ ටැංකිය මම මෙයාට පොඩි විශේෂ අවධානයක් දෙනවා. මෙයා මම හරි ආදරෙන් හදන සතෙක්. ඒකින්ද මම මෙයාට විශේෂ අවධානයක් දෙනවා. ඒකින්ද මේ ටැංකියේ ටෙම්පරේචර් එක ගැන මම නිරන්තර අවධානයෙන් ඉන්නවා. එතකොට මම මේ දැන් මෙයාගේ ටැංකියෙන් වීඩියෝස් වල මේක දැකලා නැතුව ඇති. දැන් මෙයාගේ ටැංකියෙන් මම මේක අයින් කරලා තිබ්බට මම ගාව එක්ස්ට්‍රා ඔක්සිජන් ලයින් එකක් තියෙනවා හැමතිස්සෙම. මේක මම වැට්ටේ එද්දි මේ ටැංකියට දාලා තියෙනවා. මේ කැම දෙන වෙලාවට මේක අයින් කරනවා. නැත්නම් මේ කැම වලින් ගිලෝ තියෙනවා. මං ඉන්නකොට දගල්ලා වැඩි. ඒකින්ද මම මේක මං ගෙදර ඉන්නලාට අයින් කරලා තියෙනවා. අනිත් වෙලාවට මේක දාලා තමයි යන්නේ ටැංකියට. ඉතින් මේ දේවල් මම පැහැදිලි කරන්නම්. මේ වගේ දේවල් පොඩි පොඩි ටිප්ස් කීපයක් තියෙනවා. මේ ටික කරලා අපිට මේ උෂ්ණත්වයෙන්
මාළුන්ව බේරෙන්නේ බේර ගන්න පුළුවන්. අපිට අපිත් බේරෙන්න ඕනේ මාළුන් ටිකක් බේර ගන්න ඕනේ. මේ දේවල් ටික කරගන්න කොහොමද කියලා මම ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්නම්. ඉතින් පළවෙනිම කාරණේ මේ විදිහට මතක තියාගන්න ඕනේ ටැංකිය එක ටෙම්පරේචර් එක වැඩි වෙනවා කියන්නේ ටැංකියේ තියෙන ඔක්සිජන් මට්ටම අඩු වෙනවා කියන එක. මේක ඉතා භයානක තත්ත්වයක්. ඔයාගේ මාළු ටැංකියේ මෙහෙම එකපාරටම උඩින් ඉන්න මාළුවා මේ උදාහරණයක් පෙන්නන්න මෙහෙම ඉන්න මාළුවා මෙහෙම එකපාරටම ටැංකිය යටට ගිහිල්ලා ආපහු ඔහොම කරකිලා ඔහොම උඩ ඉන්න පුළුවන්. මේ මෙයා නම් මම ට්‍රේන් කරලා තියෙන එක්කෙනානේ. ඔහොම යන්න පුළුවන්. අමුතුම විදිහට බීරන්න පුළුවන්. ටැංකියේ බොටම් ලේයර්ස් එකේ ඉන්න මාළු යාබීතස් නොවන මාළු ටැංකියෙන් උඩ ඇවිල්ලා උස්ම ගන්නවා වගේ දේවල් වෙන්න පුළුවන්. මේ වගේ පරාස වෙන්න පුළුවන් මේ ටැංකියේ ඔක්සිජන් මට්ටම අඩු වීමත් එක්ක. ඒකෝර මොනවද අපිට මේකට කරන්න පුළුවන්? පළවෙනි එක මම ඔයාලට ඉස්සෙල්ලා පෙන්නන්නේ මම මේ ටැංකියට වගේම මගේ අනිත් ටැංකිය වලට මම එක්ස්ට්‍රා ඔක්සිජන් සැපයීමක් දාලා තියෙනවා. මේක මම මොනවද කියන්නේ කන්ට්‍රෝලර්ස් දාලා මේකේ ස්පීඩ් එක අඩු වැඩි කරලා තමයි තියෙන්නේ. මේක මම මෙයාට කන්න දෙන වෙලාවට තමයි අයින් කරන්නේ. නැත්නම් අනිත් වෙලාවට මේක මම ටැංකියට දානවා. මේක මම බැටරියන්ලට ටැංකියට දාලා ගියම ඔයාලට තියෙනවා මේක හොඳ ෆ්ලෝ එකක් එනවා. පේනවා ඇති කියලා මම හිතනවා. ගහන්න කවුද? හොඳ ෆ්ලෝ එකක් එනවා කියලා මම හිතනවා. මේ ඔයාලට පේනවාද කියලා මම හිතනවා. ඉතින් මේ වගේ වැඩිපුර ඔක්සිජන් ලයින් එකක් දාගන්න එකෙන් මේ ටැංකියේ ඔක්සිජන් මට්ටම අඩු වීම අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඒක තමයි පළවෙනිම කාරණාව. දෙවෙනි කාරණාව ඔයා ගාව ඉන්නම නම් ටෙම්පරේචර් එක below 23 වගේ යන සත්. එතකොට මේ දවස්වල මොන ටැංකිය තිබ්බත් ඔයා මේකට කූලින් සිස්ටම්ස් පාවිච්චි කරලා නැත්නම් චිලර්ස් පාවිච්චි කරලා නැත්නම් අනිවාර්යයෙන්ම ටෙම්පරේචර් එක 29 34 කරගෙන ඉඳ තියෙනවා. ඒකින්ද එහෙම මාළු ඉන්නවා නම් චිලර් එකක් පාවිච්චි කරන එක හොඳ වැඩ. චිලර්ස් මිලදී ගන්න තියෙනවා. වෙළඳ පොලේ විවිධ මට්ටම් ගන්න තියෙනවා. චිලර් එකක් මිලදී ගන්න නැත්නම් ටැංකියට මෙන්න කූලින් සිස්ටම්ස් තියෙනවා. මේ වගේක් දාගන්න පුළුවන්. මේ කූලින් සිස්ටම්ස් ගැන කතා කරද්දී මම අර මගේ යාළුවෙක් එක්ක කරපු සංවාදයේ ආයෙ ඔයාලට කියන්නම්. ටෙම්පරේචර් එක අඩු වීමේ වාසිත් තියෙනවා අවාසිත් තියෙනවා. ඒතකොට කූලින් සිස්ටම් එක පාවිච්චි කරද්දී ටෙම්පරේචර් එක ඕනෑමට වැඩි අඩු වෙනවා නම් ජැක්ට වෙච්ච වැඩේ ඔයාලටත් වෙන්න පුළුවන්. දැන් ඔයාලත් අහන්න එපා ජැක් කියන්නේ කවුද කියලා. මේ වැඩේ ඔයාලටත් වෙන්න පුළුවන්. ඒකින්ද ඒවත් ඔළුවේ තියාගෙන තමයි මේ දේවල් කරන්න ඕනේ. තුන්වෙනි කාරණාව ඔයාගේ ටැංකි එළිය නම් තියෙන ගේ. දැන් මේ ගේ ඇතුලේ පරිසරයක් වෙලා මේ ගන්න තියෙන්නේ. මේකට මගේ ටැංකියක් එළිය තියෙනවා. දැන් පල්ලෙහාට ටිකක් ගිහලා බලන්න ඕනේ. මම හිතනවා පල්ලෙහාට මේ වෙද්දි 31ට ලං වෙලා ඇති කියලා මම හිතනවා. මේකත් මම ඔයාලට වීඩියෝස් දාන්නම්. වෙලා තිබ්බොත් මේ එතකොට එළියේ තියෙන ටැංකියක් නම් අනිවාර්යයෙන්ම මේ වෙද්දි දැන් වෙලාව ආපහු පාරක් මම ඔයාලට වෙලාව කියනනම් දැන් වෙලාව 7:55යි. මේ වෙද්දි ටැංකි වල එළියේ තියෙන ටැංකි වල අනිවාර්යයෙන්ම ටෙම්පරේචර් එක 32කට කිට්ටු වෙලා තියෙන්න පුළුවන්. එතකොට මේ වෙලාවේ ඔයාලට මොනවද මේකට ගන්න පුළුවන් සොලියුෂන් එක. ටැංකිය උඩින් ටකරමක් දාන්න එක නැත්නම් ඉටිකොලයකින් වහනවා කියන එක මේක සොලියුෂන් එක නෙමෙයි. මේක එන මෝඩ වැඩක්. එතකොට මේ වෙලාවේ ඔයාලට කරන්න පුළුවන් මේකට ෂේඩ් නෙට් එකක් ගහගන්න එක කරන්න පුළුවන්. අවු වැඩිම පාලනය කරගන්න ටිකක් දුරට. ටැංකිට අඩි කීපයක් උඩින් 70 80 විතර සෙවන දැලක් හෝ දැල් දෙකක් විතර දාලා මේක අපිට සම්පූර්ණයෙන් කව කර ගැනීමක් කරන්න පුළුවන්. తాවකාලිකව හරි. එහෙම නැත්නම් බට පැලලි තියෙන්නේ ටැංකියට අවු වැටෙන්නේ මේ පැත්ත කෙනා වැටෙන්නේ අවු වැටෙන පැත්තෙන් බට පැලල්ලක් ගහලා අවුව කව කර ගන්න මොකක් හරි කරලා ටැංකියේ පිටින් එන හීට් එක මේ වෙලාව අඩු කරලා තියාගන්න. ටැංකියේ ටෙම්පරේචර් වැඩි වෙනවා කියන්නේම මාළුන්ට ප්‍රශ්නයක් මේ වෙලාවේ. ඊළඟට බීඩින් කරන කට්ටිය මතක තියාගන්න මේ දවස්වල බීඩින් වලට ඔස්කා වගේ කට්ටියත් මේ දවස්වල බීඩ් කරන්න try කරනවා. හැබැයි මේ ටෙම්පරේචර්ත් එක්ක මම නෝට් කරපු දේ දැන් මගේ දෙන්නෙකුත් මේ දවස්වල මේ උඩක් අමුතු විදිහට හැසිරෙනවා. ඒක මම මුලදී සැක කළා ඒක බීඩින් වලට කියලා. හැබැයි මේ වෙලාවේ බීඩින් වෙන්න බෑ. මේ තියෙන තත්ත්වෙත් එක්ක මාළුන්ට හිතකර තත්ත්වයක් නැහැ. කියන්නේ මේ ටෙම්පරේචර් වැඩි වීම සමහරවිට යාළුවාට මේ කෑම රුචිය පාව පොඩ්ඩක් යාළුවාගේ ඇඟෙන් ගිහිල්ලා තියෙනවා. දැන් මගේ දෙන්නෙක් මම මේ දවස් ටිකේ නෝට් කරන් යන්නේ. ඒ කේස් එක පෙන්නන්න තියෙනවා. ඒකට මාළුන්ගේ මේ වගේ බිහේවියර්ස් පෙන්වන්න පුළුවන්. කෑම කන්න නැති වෙන්න පුළුවන්. ටැංකිය පැත්තකට වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. මේ ඕනට වැඩි වතුරෙන් උඩ ඇවිල්ලා ඉස්ම ගන්නවා වගේ දේවල් වෙන්න පුළුවන්. ඒක නිසා කෑම කන්නේ නැහැ කියලා මාළුන්ව එකපාර ඩීවම් කරන්න යන්න එපා. මේ වගේ දේවල් පොඩ්ඩක් චෙක් කරලා බලන්න. මේ තර්මෝමීටර්ස් මහා ගාණක් නැහැ. මේක රුපියල් 100 ගාණක් වුණා. ඊට පස්සේ අරකට ගහලා තියෙන 200 ගාණක් වුණා. මේ වගේ හරි සුළු මුදලක් තමයි මේවා වෙන්නේ. ඒකෝට මේ වගේ ගාණක් දීලා මිලදී අරන් තියාගන්න මේවා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වැඩක් වෙන්නේ නැහැ ඔයාලට. නේ? මේ තමයි හීට් එක සම්බන්ධයෙන් ප්‍රශ්න. ඊට පස්සේ මේ தත්ත්වය මේකේ නිවුස් වගේක් ෂෙයා වෙලා තිබ්බා. මට යාළුවෙක් දාලා තිබ්බ මැසේජ් එක. මේ තත්ත්වේ නම කියන එල්නිනෝ කියලානේ මේකට කියන්නේ. මේ එල්නිනෝ කියන්නේ පැසිෆික් සාගරය හරහා යන
පැසිෆික් සාගරයේ වතුර රත් වීමක් වෙලා තියෙනවා. ඒකත් එක්ක සාගරය හරහා එන මුහුදු වලක රත් වෙලා මුළු ලෝකෙටම මේක ඉෆෙක්ට් වෙලා තියෙනවා. මේක තමයි මේ එලිනෝ තත්ත්වය. ඒතර මේ තත්ත්වෙත් එක්ක මැයි මාසේ වෙද්දී අපිට බලා ගන්න පුළුවන් වෙන සුපුරුදු නිරිත දෙක මෝසම තවදුරටත් බලා ගන්න පුළුවන් වෙන එකක් නැහැ. ගොඩක් වෙලාවට දැන් මේ අප්‍රේල් මාසේ ලඟ වෙගෙන ඉන්නේ අවුරුදු මාසේ ලඟ වෙගෙන ඉන්නේ. මේ අවුරුදු මාසේ හරි කොමන් කතාවක් තියෙනවා බක්මහා අකුණු කියලා. මේ බක්මහා අකුණු කියන එක්ස්පීරියන්ස් එක අපිට මේ සැරේ ගන්න වෙන එකක් නැහැ. ගොඩක් වෙලාවට දැඩි නියඟ තත්යකට රටපත් වෙන්න ඉඩ තියෙනවා. ඒවත් එක්ක රටේ ජල විදුලි බලාගාර අක්‍රිය වෙන්න පුළුවන්. මේවා අනාවැකි විතරයි. මේවා සිද්ධ නෙමෙයි. මම මේ කියන්නේ වෙන්න පුළුවන් ඒවා. ඒකින්ද මේවා අල්ලගෙන දේශපාලන වශයෙන් ගහගන්න යන්න එපා. මේවා අනාවැකි විතරයි. මේවා වගේ දේවල් වෙන්න පුළුවන් දේවල් වලට සොලියුෂන් තමයි මම මේ ඔයාලට කියන්න යන්නේ. එතකොට රටේ ජල විදුලි බලාගාර අක්‍රිය වෙන්න පුළුවන්. ඒවා නිෂ්පාදනයේ අඩුවීමක් ලක් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් එක්ක රටේ විදුලි කප්පාදුව තුනත් යන්න තියෙන අවස්ථාව වැඩි. මොකද ඒක අපිට නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි කිසිම ආකාරයකට. එහෙම වුණා කියලා ගවර්න්මන්ට් එකට බැලලා වැඩකුත් නැහැ. නැත්නම් මේ එලිනෝ වලට බැලලා වැඩකුත් නැහැ. මේ තියෙන සිටුේෂන් එකේ ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒක නිසා හැමතිස්සෙම මම අර හැම වීඩියෝ එකකින් බය කියනවා ඔයාලා ගාව බෑකප් මෝටර්ස් ගෙනල්ලා තියාගන්න. ACDC පම්ප් ඒ වෙලාවේ හරි බර්ත් වැඩ කරන්න පුළුවන් හොඳට. ACDC පම්ප් ඔයාලා ගාව ගෙනල්ලා තියාගන්න. හැම ටැංකියකටම ඔක්සිජන් ලයින් එකක් එක්ස්ට්‍රා සෙපරේට් දාලා තියාගන්න. හදිස්සියක විසඳන දීමක් වුණොත් ඒක ඔන්න වෙන විදිහට හදලා තියාගන්න. සෝලාර් පැනල් පාවිච්චි කරන්න පුළුවන් කට්ටිය. ඒකට බර පැනල් දාන්න පුළුවන් කට්ටිය ඉන්නවා නම් මේ වෙලාවේ හොඳ බිස්නමක් සෝලාර් පැනල් වලට යන එක කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා නම් යන්න ඒක කවදාවත් පාඩුවක් වෙන එකක් නෑ. දැන් උදේ 7:55ට විතර මේකේ ටෙම්පරේචර් එක 30යි. ඔන්න දැන් 30 වෙලා තියෙන්නේ. 29 තිබ්බ දැන් 30 වෙලා තියෙන්නේ. එතකොට මේක තව පැයක් වගේ 31 විතර වෙනවා. මේ 32 වගේ යන වෙලාවට හදිස්සියේ හිතන්න විදුලි කප්පාදුවක් කළා දවසට පැය 5ක් විදුලි කප්පාදු කරනවා කියලා කිව්වා කියලා. උදාහරණ දවසට පැය 5ක් විදුලි කප්පාදුවක් කළොත් එහෙම එතකොට මේ වගේ වෙලාවට 32කට යනවා කියන ටැංකියේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය මයිනස්ම යනවා. මේ මයිනස් මැද්දේ අර ටැංකියේ ඉන්න ටැංකියට අපි ලබා දෙන ඔක්සිජන් වලින් හුස්ම ගන්න මාළුන්ට බුදු සරණයි කියලා තමයි කියන්න වෙන්නේ. ඒකින්ද එහෙම දේවල් නොකිය ගන්න එක්ස්ට්‍රා ඔක්සිජන් පම්ප්ස් ලෑස්ති කරලා තියාගන්න, බැටරි පම්ප්ස් ලෑස්ති කරලා තියාගන්න, ටැංකියට හැමතිස්සෙම නිරන්තරයෙන් වැඩිපුර ඔක්සිජන් ලයින් එකක් දීලා දෙන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක මහා දවුලක් වෙන්නේ නැහැ මේ වෙලාවේ. සමහරවිට ඔක්සිජන් දුන්නාම ලෙඩ හැදෙන මාළු දුන්නා වැඩිපුර උනාට මේ වෙලාවේ එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේ වෙලාවේ මම දන්නවා ලංකාවේ තියෙන ගොඩක් ටැංකි වල ඔක්සිජන් මදි. මගේ ටැංකි ටික ඇතුළුව ලංකාවේ තියෙන ගොඩක් ටැංකි වල ඔක්සිජන් සැපයුම් මදි. ඒකින්ද වැඩි කරලා තියාගන්න පුළුවන් තරම් වැඩි කරලා තියාගන්න මේවා. පුළුවන් තරම් ඇරලා තියාගන්න. ඒවම ගැටලුවක් වෙන එකක් නැහැ මේ වෙලාවේ. right. ඉතින් මෙන්න මේ ටික තමයි මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ මේ විශේෂයෙන් අද නිවුස් එකට කිව්ව මේ තත්ත්වයේ සත්තු මරනවා කිව්ව එකත් එක්ක තමයි මම චෙක් කරලා බැලුවේ. මගේ මේ ටික ඔයාලා මේ වීඩියෝස් දකින්න ඇති. සහ මාළුත් පරිස්සම් කරගන්න, ගෙදර ඉන්න සුළුතල් සතුන්නුත් පරිස්සම් කරගන්න. ඒ වගේම ඔයාලගේ හිතවතුන්, අම්මලා තාත්තලා, සහෝදර සහෝදරියෝ, අයියලා අක්කලා, වයිෆ්ලා, හස්බන්ඩ්ලා ඔක්කොම පරිස්සම් කරගෙන මේ ආපදා තත්ත්වෙන් බේරෙන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් ඔයාලට කියන්න තියෙන්නේ මේ නිවුස් වලට කියලා තියෙනවා. කාට හරි බලන්න ඕනි කෙනෙක් ඉන්නවනම් මේ නිවුස් එක දැක්කේ නැති කෙනෙක් ඉන්නවනම් මම මේ නිවුස් එක වෙන්න කාට හරි බලන්න ඕනි කෙනෙක් ඉන්නවනම් මම මේ නිවුස් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. මේක මොකක් හරි සයිට් එකකින් ඔයා උකහාගෙන තමයි මගේ යාළුවා මට එවලා තිබ්බේ. මේක මම දාලා තියන්නම්. මේක ලින්ක් එක හරි මම ඔයාලට දාලා තියන්නම් කියලා බලන්න. මේකේ තියෙනවා මේකෙන් ආරක්ෂා වෙන්න කරන්න ඕනේ දේවල් ටික කියනවා. හියුමන්ස්ලා විදිහට මිනිස්සු විදිහට අපිට මොනවද කරන්න පුළුවන් කියලා තියෙනවා. සහ මේකේ තියෙන ඉෆෙක්ට්ස් මොනවද විශේෂයෙන් ඔය ඒකට කියන්නේ ෂොක්ස්, මේක හાર્ට් ෂොක්ස් වගේ දේවල් එන්න පුළුවන් මිනිස්සුන්ට. ඒ වගේ දේවල් කියලා තියෙනවා. ඒකට මේ මිනිස්සුන්ට කියන දේවල් සත්තුන්ටත් විශේෂයෙන් සිම්පවුන්ට් වගේ දේවල්ට අදාළ වෙන්න පුළුවන්. අපිට අපිට වගේ මේකට පිපාසය හැදෙනවා. මේකින්ද මේ දේවල් ටික ෆලෝ කරන්න, මාළුත් පරිස්සම් කරගන්න, ඔයාලත් පරිස්සම් කරගන්න, පරිස්සම් වෙන්න. මොකක් හරි ඩවුට් එකක් තියෙනවා නම් මේ වෙලාවේ මොකද්ද කරන්න ඕනේ කියලා හිතා ගන්න බැයි නම් ඕනිලා කෝල් එකක් දෙන්න. මෙසේජ් කරගෙන ඉන්න එපා. ඕන්ලා කෝල් එකක් දෙන්න. මගේ නම්බර්ස් තියෙනවා ගොඩක් තැන්වල. ඕන්ලා කෝල් එකක් දෙන්න. කෝල් එකක් දීලා අහන්න මොකද්ද කරන්න ඕනේ කියලා. ඔයාලට කරන්න පුළුවන් බෙස්ට් ඔප්ෂන් එක මම ඔයාලට ඒ වෙලාවට කියන්නම්. එහෙනම් තාම කෙටි වීඩියෝක් කළේ. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. රිප්ලයි කරන්න. ඔයාලා හැමෝටම ජය වේවා.